අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි ආවගේ ඉබ්බගේ තරඟය ගැන කතාව. හැබැයි මේ කතාවේ සැබෑ වටිනාකම ළමයිට කියලා දීලා තියනවද කියන එක ප්‍රශ්නයක්. මොකක්ද හාවගේ ස්වභාවය? තරඟය පටන් ගත්තට පස්සේ හාව වේගයෙන් දුවනවා. වටේ ඉන්න සත්තු කෑ ගහනවා. හාව ධෛර්යමත් කරනවා. හාව ඔරොත්තු නොදෙන වේගයෙන් දුවනවා. ජයග්‍රහණය ආසන්නයේ හාව මහන්සියට නිඳ යනවා. ඒත් ඉබ්බා හෙමින් දුවනවා කිව්වට ඇවිදිනවා. ඉබ්බට තිබ්බා නිශ්චිතම අරමුණක්. ජයග්‍රහණය වේගයෙන් නෙමෙයි වැදගත්. අවසානයේ දක්වා එක දිගට අදාළ කාර්ය කරගෙන යාමේ වමනාව. වටේ සත්තු කෑ ගහනවා, හූ කියනවා. අදාළ නොවන බාහිර සාධක අදාළ කර නොගැනීම ජයග්‍රහණය බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ කාරණය. ඒ වගේම ඉබ්බට තිබ්බා අසීමාන්තික චිත්ත ධෛර්යය, මහන්සිය, විඩාව බිඳුවකටවත් ගණන් ගත්තේ නැහැ. ජයග්‍රහණය ආසන්නයේදී තම මනස වෙනත් දේවල් සඳහා යොමු නොකිරීම ජයග්‍රහණය බලාපොරොත්තු වෙන හැම කෙනෙකුගේ වගකීමක්. ලෙවල් කරන ආදරණීය දුවලා පුතාලට ජීවිතේ වැටෙනකොට නැගිටින්න. හැම දුවෙකුටම හැම පුතෙකුටම මේක හොඳ අපූර්ව කතාවක්. සාමාන්‍ය පෙළ විභාගයේ නිමා වෙන තෙක්, උසස් පෙළ විභාගයේ නිමා වෙන තෙක් තමන්ගේ හිත එක අරමුණක තබා ගන්න. ඒ අරමුණ වෙනස් වෙන්න ඉඩ දෙන්න එපා. අරමුණ වෙනස් වුණොත් සාමාන්‍ය පෙළ විෂයන් 9, උසස් පෙළ විෂයන් 3 ඔබට සාර්ථකව අවසන් කරගන්න බැරි වෙයි. විශේෂයෙන්ම O level ඉවර වෙනකල්, A level විභාගය ඉවර වෙනකල් එක දිගට මහන්සි වෙන්න. ඒ සඳහා ඔබේ චිත්ත ධෛර්යය වැඩි කරගන්න. මහන්සියට, විඩාවට ඉඩ දෙන්න එපා. හටුවත්තක තමයි රෝස මල් පිපෙන්නේ. කොහොරු මඩක තමයි ලස්සන නෙළුම් මල් පිපෙන්නේ. මේ මොහොතේදී ඔබ වටේ ඉන්න ඔබේ යාළුවෝ ඔබට බාධා කරාවි. අරමුණ වෙනස් කරාවි. ඔබේ අරමුණ වෙනස් කරන්න වෙන පැත්තකට ඔබේ අවධානය යොමු කරાવી. මේ ගමනේදී වටේ ඉන්න ඔබේ යාළුවෝ ඔබේ ගමනට බාධා කරાવી. අරමුණ වෙනස් වෙන විදිය වැඩ කරાવી. හැබැයි ඔබේ අරමුණ වෙනස් කරන බාහිර සාධකවලට ජීවිතේ කිසිම මොහොතක ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම සමහර දුවලා පුතාලා ජයග්‍රහණයේ පෙළි තමන්ගේ ගමනට බාධා වෙන ගොඩක් දේවල් ජීවිතයට ලං කර ගන්නවා. සමහර දරුවෝ මත්ද්‍රව්‍ය අත්දැකීම් ලබනවා. සමහර දරුවෝ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන තමන්ට තියෙන චිත්ත ශක්තිය, තමන්ට තියෙන චිත්ත ධෛර්යය වෙනත් පැත්තකට යොමු කර ගන්නවා. ඒ වගේම චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය විනාශ කර ගන්නවා. තවත් දරුවෝ ඉන්නවා ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ජංගම දුරකථනත් එක්ක ජීවිතේ ගෙවන, ජීවිතය විනාශ කර ගන්න දරුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න, රත්තරන් දුවේ පුතේ, ඔබේ ජීවිතය තිබෙන්නේ දිනන්න. සමහර විට මේ රට වෙනස් කරන අපූර්ව දුව, අපූර්ව පුතා ඔබ වෙන්න පුළුවන්. හැබැයි ඔබ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ නොකර ඔබේ ගමනට බාධා වන දේවල් ජීවිතේ ලං කරගෙන ඔබේ ගමන නතර කරගත්තොත් ඔබට හිමි තැනට වෙනත් අය යන්නට පුළුවන්. හැබැයි එලෙස ගමන් කරන ඒ වෙනත් පුද්ගලයා ඔබ තරම් දක්ෂයෙක් නොවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මහන්සි වෙලා වැඩ කරමු. ජයග්‍රහණය ජීවිතේ අපූර්ව නවාතැනක් කරගන්නමු. ඔබ හැමෝටම පුළුවන් ජීවිතේ දිනන්න.